අකලාගේ දැන් ඔය මේ වෘත්තය දිහා වෙන විදිහකට බැලුවොත් මට කියන්න පුළුවන්ද ඔයා ජීවිතේ වැඩියෙන්ම සතුට වෙන ඇචීව්මන්ට් මොනවද? ජීවිතේ වැඩියෙන්ම සතුට වෙන්නේ මගේ අම්මගේ මූණ දකිනකොට, එයාගේ හිනාව දකිනකොට, එයාගේ සතුට දකිනකොට තමයි මගේ ජීවිතේ මගේ ලොකුම ඇචීව්මන්ට් එක හදවතට එකගව ලොකුම ඇචීව්මන්ට් එක ඒක. මගේ ෆැමිලි එක. ඉතින් මොකද මම මේ වෘත්ති තෝරගත්තේ මගේ අම්මයි තාත්තයි නිසා සහ මගේ ෆැමිලි එක නිසානේ. අද ඒගොල්ලෝ විඳින ජීවිතේ මගේ අම්මගේ සතුට ඒක දකිනකොට මම හිතන්නේ මගේ අනිත් ඇචීව්මන්ට් හැම එකකටම වැඩිය මගේ ෆැමිලි එක තමයි උඩින්ම තියෙන ඇචීව්මන්ට් එක. ඉතින් එහාට ගිහිල්ලා ගත්තොත් එහෙම බිස්නස් ලයිෆ් එකේ මම ගොඩාක් රෙකෝඩ්ස් තියපු කෙනෙක්. ඉතින් වෙල් ප්ලෑනර් කෙනෙක් විදිහට පර්සනල් සේල්ස් වල ලීඩර් කෙනෙක් විදිහට මේ අවුරුදු 6 පුරාවට මම හිතන්නේ ලංකාවේ ඉන්න එකම ලීඩර් වෙන්න ඕනි මම. පර්සනල් සේල්ස් වලුත් බෙස්ට් වෙලා ලීඩර් කැටගරිස් වල හැම එකකම බෙස්ට් වෙලා ආපු ජර්නි එකේ ඉන්න සමහරවිට මම වෙන්න තියෙ එකම ලීඩර්. ඒකට හේතුව අර කිව්වා වගේ මගේ ඩිසයර් එක. ඉතින් ඒක ඇතුලේ මම ලැබුව ලොකුම ඇචීව්මන්ට් එකක් තමයි ලංකාවේ දැනට ඉන්න මුළු ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකේම ඉන්ටර්නැෂනලි අවෝඩ් එකක් ගත්ත එකම ලීඩර් මම. ඉතින් මම ලාස්ට් ඉයර් එකේ සිංගප්පූර් වලට ගිහිල්ලා ග්‍රේට් බිලීවර්ස් නියෝජනයක මගේ අවෝඩ් එකක් නෙමෙයි මගේ ටීම් එකේ අවෝඩ් එකක්. ඉතින් මිසස් රංජිත් එක විශේෂම කියන්න ඕනේ ඒක මේ ඉලක්කම් වලට හම්බෙච්ච අවෝඩ් එකක් නෙමෙයි. මට වැඩිය ඉලක්කම් වලින් ඇචීව්මන්ට්ස් කරපු ගොඩාක් අය මගේ බ්‍රාන්ච් එකේ ගත්තත් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් අය ඉන්න කම්පැනි එකේ ගත්තා. හැබැයි ඒක හම්බුනේ මට ක්වොලිටි එකට. ඒක හම්බුනේ මගේ ඩ්‍රීම් එකට. ඒක හම්බුනේ මගේ විෂන් එකට. ඒක මගේ විතරක් නෙමෙයි මගේ ටීම් එකේම. ඉතින් සිංගප්පූර් වලට ගිහිල්ලා හොංකොං, මැලේසියා එක්ක ශ්‍රී ලංකාව ෆස්ට් ටයිම් টොප් 3 ටීම් ඇතුළට ඒෂියන් වලම ටීම් එකක් ග්‍රේට් බිලීවර්ස් සිලෙක්ට් වුණා. ඒ අවෝඩ් එක අරගෙන ආවා. ඒ වගේම ලංකාවේ ෆස්ට් ටයිම් ඉන්ටර්නැෂනල් මැගසින් එක USA මැගසින් එකක ටීම් එකක් ගැන ලියවෙන්නේ මගේ ග්‍රේට් බිලීවර්ස් යුනිට් එක ගැන. ඉතින් ඒකත් මගේ ජීවිතේ මට ලැබිච්ච ගොඩාක් ලොකු මට ආඩම්බරයක්. ඉතින් දැන්ටත් මගේ LinkedIn එක ගත්තොත් එහෙම 12000ක් විතර මාව ෆලෝ කරනවා මගේ බේස් එකේ ඉන්නවා. Facebook ගත්තොත් එහෙම 40000 විතර බේස් එකක් ඉන්නවා. මම ගොඩක් අය දන්නවනේ මම ඉන්ෂුරන්ස්නේ. හැබැයි ඒ ඉන්ෂුරන්ස් වලට එහා ගිහිල්ලා මම හිතන්නේ මම ගොඩක් අයගේ ජීවිතවලට දෙයක් දෙන කෙනෙක් නිසා වෙන්නේ නැති. අපි රිජෙක්ට් වෙන ඉන්ඩස්ට්‍රි එක මේ විදිහට අවස්ථාවල ඉන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඔය බිස්නස් ඇචීව්මන්ට්ස් වලින් ගත්තොත් ලංකාවේ ඇතුළේ ගත්ත අවෝඩ්ස් ගොඩක් තියෙනවා. මම ප්‍රෙසිඩන්ට් ක්ලබ් 2 එක 5 time continuously win කරපු කෙනෙක්. ලංකාවේ AIA කම්පැනි එක ඇතුළේ මම ගොඩාක් බෙස්ට් අවෝඩ් ලබා ගත්ත කෙනෙක්. ඒ වගේම මම ස්ලිම් නස්කෝ අවෝඩ් වල 3 පාරක් සේල්ස් එක්සිකියුටිව් සේල්ස් සුපර්වයිසර් කියන කැටගරිස් වලින් බෙස්ට් අවෝඩ්ස් ගත්ත කෙනෙක්. ඉතින් මම හිතන්නේ අවෝඩ්ස් ගැන කියන්න ගියොත් එහෙම වෙනම පොතක් ලියන්න තරමට අවෝඩ්ස් හම්බ වෙලා තියෙනවා. හැබැයි ජීවිතේ මොන අවෝඩ්ස් හම්බුණත් මගේ ජීවිතේ ලොකුම ඇචීව්මන්ට් එක තමයි අද මගේ ෆැමිලි එක මගේ අම්මා ඒ ඉන්න සතුට ඒක තමයි මගේ ජීවිතේ ලොකුම ඇචීව්මන්ට් එක සහ මගේ තාත්තා වෙනුවෙන් මට කරන්න පුළුවන් වෙච්ච යුතුයකම අසරණ අම්මලා තාත්තලා වෙනුවෙන් හොස්පිටල් එකක් ගොඩනගන්න දායකත්වයේ සපයපු එක තමයි මම හිතන්නේ මගේ ජීවිතේ පර්සනල් ලයිෆ් එකේ තියෙන ලොකුම ඇචීව්මන්ට්.